මේ ගල කැඩුවට පස්සේ වතුර තිබ්බොත් එම හොඳයි. මේ ගල දින බලන්න. ඒවත් දෙන්නේ නැවෙයි. අද බලමු මේ තඩි ගලත් කඩලා වතුර එයිද කියලා. දැන් නම් මේ ගලත් පට්ට මෑණයක් වෙලා තියෙන්නේ. ආයි බෝවන් වාසනාව. අපේ අච්චි බුලත් වංගිරියට දාලා කොටනවා වගේ මම මේ ගලට කොටනවා. මම මේ හරන් එන ඉතින් අපායට ගම් වතුර අරන් ගියොත් අපායට ගම් වතුර අරන් ගිය එකම මිනිස්සයා මං. ඒකෙත් පොඩි ගැම්මක් තියෙනවනේ. අද නම් මං කෙනෙක්ගෙන් උදව්වක් ගත්තා. ඒකට හේතුව තමයි මේ ගල් වතුරනේ කඩන්නේ උඩට දානකොට හදිස්සියවත් මගේ අතින් වැරදිලා එකක් හරි වැටුනොත් මට තුවාල වෙන්නේ. එතකොට මං පවුනේ. අදගෙන ආව කවුරු කෑවත් නිදිමත හැදෙන මොනවාද? කිරි බා. හැබැයි රසයි හොඳ. ඒ හලෝ අද නම් මට මහන්සි මේ ගල කඩලා මොකද එහෙන ගේමක් දෙන්නේ. හොරහිස් දෙක තමයි ගොඩම්ම රිදි. එහෙම කියලා අතාරිනවද නෑ. හිත හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් ඉන්නවනේ මට. අනිවාර්යෙන් ඒ හොරගෙඩි සෙට් එක මට කමෙන්ට් එකක් දාලා යන්න මාව දිරිමත් වෙන්න. ඒ වගේ මිනිස්සු මේ කාලේ ටිකක් දැන් අඩු. අම්මේ මොකේ පැණිය. මොන කට්ට ගෑවත් මේ ලංකාවේ ඉපදින එක මාරම සතුටක් කියලා මට තේරෙනවා. කොහොමද කඩපු ගලේ ගල් වල සයිස් එක. ජිගිරි ජිගාරේ දාගෙන පොල් කඩමාලේ කියලා අපි හාරුම් ඉතින් හාරුම්. අද මට වැල්ලා හරි කමෙන්ට් එකක් දාන්න වගේ මහන්සිය නැති වෙන්නත් එක්ක. මම හැම කමෙන්ට් එකකම වගේ රිප්ලයි කරනවා. පුළුවන් නම් ෂෙයා කරගෙනත් යන්න. මේ බඩ ගාගෙන උඩ වැටුනොත් එමනම් ඇත්තටම අපායේ තමයි. උතුරන්න මරියන්න ඕනේ මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොටම. ටටා බා.